අපි හැමෝම ජීවත් වෙන මේ ලස්සන පෘථුවිය හැමදාම මේ විදිහටම තියෙයිද? කවදා හරි දවසක අපේ ලෝකේ විනාශ වෙලා යයිද? විද්‍යාඥයෝ කියන විදිහට පෘථුවිය අවසානයේ සිද්ධ වෙන්න පුළුවන් ප්‍රධාන විදි කිහිපයක් තියෙනවා. අද අපි විශ්වකෝෂයෙන් කතා කරන්නේ අන්න ඒ ගැනයි. පළවෙනි දේ තමයි අභ්‍යවකාශයේ එන අනතුරු. මීට අවුරුදු මිලියන 66කට කලින් ඩයිනෝසෝරයන්ව වද වෙලා ගියේ පෘථුවියේ වැදුණු ලොකු ග්‍රහකයක් නිසා. අන්න ඒ වගේ විශාල ග්‍රහකයක් ආයෙත් පෘථුවියට වැදුනොත් පෘථුවිය මුළුමනින්ම විනාශ වෙලා යන්න පුළුවන්. හැබැයි දැන් තියෙන තාක්ෂණයත් එක්ක මෙහෙම දෙයක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි කියලා තමයි NASA ආයතනය කියන්නේ. ඊළඟ බරපතල දේ තමයි අපේ සූර්යයා. තව අවුරුදු බිලියන 5ක් විතර යනකොට සූර්යයා ඇතුලේ තියෙන හයිඩ්‍රජන් සංචිතය ෂේ වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම සූර්යයාගේ සමතුලිතතාවය බිඳිලා ඒක හිතා ගන්නවත් බැරි තරම් විශාල වෙන්න පටන් ගන්නවා. එතකොට සූර්යයා කොච්චර ලොකු වෙනවද කියනවනම් බුධ සිකුරු ග්‍රහලෝක විතරක් නෙමෙයි අපේ පෘථුවියත් සූර්යයා ඇතුළටම ගිල ගන්නවා. එදාට පෘථුවිය සම්පූර්ණයෙන්ම අළු වෙලා යාවි. හැබැයි මේ හැම දෙයකටම කලින් මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් නිසා පෘථුවිය විනාශ වෙන්නත් පුළුවන්. දිනෙන් දින ඉහළ යන ගෝලීය උණුසුම නැත්තම් පරමාණුක යුද්ධයක් නිසා පෘථුවියේ ජීවය අපිටත් නොදන්වාම නැති වෙලා යන්න ඉඩකඩ තියෙනවා. ඉතින් විද්‍යාඥයෝ කියන්නේ මනුෂ්‍ය වර්ගයා බේරගන්න නම් අපිට ඉක්මනින් වෙනත් ග්‍රහලෝකයකට පදිංචියට යන්න වෙයි කියලා. ඔයාලා හිතන විදිහට පෘථුවිය විනාශ වෙන්න කලින් මිනිස්සුන්ට වෙනත් ග්‍රහලෝකයකට යන්න පුළුවන් වෙයිද? ඔයාලගේ අදහස පල්ලෙහින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න විශ්වකෝෂය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.